ආයුබෝවන් හැමෝටම ඉතින් මම අද කතා කරන්න යන්නේ ඕනම කෙනෙකුට කරන්න පුළුවන් ඕනම කෙනෙකුගේ සාක්කුව මොනර කොලිවලින් පුරවන්න පුළුවන් මිලියන ගණන් views වෙන වීඩියෝස් හදාගන්නේ කොහොමද කියලා කියන එක. මේ වැඩේ කරලා ඔයාට මාසෙකට ලේසියෙන්ම හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඔව් ඉන්න. ඊට කලින් මම මෙන්න මේ කරපු වීඩියෝ එක බලලා ඉන්නකෝ. මා ඔය දරුවට කිව්වේ නැද්ද පන්ති වෙලාවේ කතා කරන්න එපා කියලා? රයිට්, ඉතින් මේ වැඩේ මම ඔයාට පුංචි විනාඩි කිහිපයකින් ස්ටෙප් බයි ස්ටෙප් සරලම විදියට කියලා දෙන්නම්. එහෙනම් රැදිලින්න අපිත් එක්ක. අපි තමයි Insight Academy of Education. රයිට්, මේ වැඩේ මාස 15ක් ඔයාට ෆ්‍රී ගන්න පුළුවන්. මේ වැඩේ කරන්න කලින් මම ඔයාලට දෙනවා පොඩි ට්‍රික් එකක්. ඒ ට්‍රික් එක තියෙන්නේ අපේ WhatsApp channel එකේ. ඉතින් යන්න මේ වීඩියෝ එකේ description එකට. මේ description එකේ තියෙනවා අපේ WhatsApp channel එකේ link එක. ඒකෙන් join වෙන්න. රයිට්, ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපි මේ වෙනකන් කතා කරලා තියෙනවා online jobs, part time jobs, full time jobs, ඒ වගේම ව්‍යාපාර කරන අයට ව්‍යාපාර success කරගන්න පුළුවන් strategies, ඒ වගේම අධ්‍යාපනික වැඩසටහන් සහ cryptocurrency, forex trading, Binance trading කරන අයට ඔයාගේ profit එක වැඩි කරගන්න පුළුවන් ලස්සන strategies ගොඩකුත් අපි කතා කරලා තියෙනවා. ඒවත් බලලා ඔයාගේ profit එකත් වැඩි කරගන්න. රයිට්, වැඩි කතා නැතුව අපි යමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා බලන්න. රයිට්, ඔයා මුලින්ම යන්න ඕන දැන් Google එකට. මෙන්න මේ විදිහට google.com එකට ගියාට පස්සේ ඔයා මෙතන search කරගන්න ඕන VO3 කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා search results. මෙන්න මේකට අපි යනවා. රයිට්, එතකොට මෙන්න මේ විදිහේ page එකකට ඔයාව අරගෙන එනවා. මේක තමයි VO3 අපි වීඩියෝස් හදන්න ගන්න ප්ලට්ෆෝර්ම් එක. ඉතින් මේ තියෙන්නේ මේක ඔයාට ඇවිල්ලා මේකේ තියෙන දේවලුත් කියවලා බලන්න පුළුවන්. මෙන්න මේ වගේ ලස්සන වීඩියෝස් ඔයාට හදා ගන්න පුළුවන්. මෙතනදී ඔයාලා මම WhatsApp channel එකේ ලබා දීපු ට්‍රික් එක ඇක්ටිවේට් කරගෙන එහෙම නැත්නම් tool එක ඇක්ටිවේට් කරගෙන ඇවිල්ලා ඇති කියලා මම හිතනවා. මොකද මෙතනින් එහාට ඔයාට මේ වැඩේ කරන්න නම් ඒ tool එක අනිවාර්යෙන් ඇක්ටිවේට් කරගන්න ඕන. රයිට්, ඊට පස්සේ මෙන්න මෙතන subscriptions කියලා තියෙනවා. මෙන්න මේකට ඔයා යන්න ඕන. රයිට්, ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් බලා ගන්න get more out of Gemini කියලා. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මෙතනින් පල්ලෙහාට ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා Google AI Pro කියලා එකක්. මේකේ තියෙන්නේ get more access to new and powerful features to boost your productivity and creativity. මේකේ එයාලා දීලා තියෙනවා $19.99ක් මාසෙකට ගත්ත පැකේජ් එකක් ඔයාට දීලා තියෙනවා free. ඉතින් මේක දීලා ස්ටඩන්ස් ලට. ඉතින් අපි මෙන්න මෙතන free for students කියන එක උඩ ක්ලික් කරගන්නවා. රයිට්, ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ page එකකට අරගෙන යනවා. ගියාට පස්සේ ඔයා මෙන්න මෙතන මේ තියෙන verify student status කියන එක උඩ ක්ලික් කරගන්න ඕන. ක්ලික් කරාට පස්සේ ඔයාට මෙන්න මෙතනින් ඉල්ලනවා verify your student status කියලා. මෙතනදී ඔයා student කෙනෙක්ට mail එකක් create කරගන්න ඕන. ඒකට ඔයාට ආපහු අපේ WhatsApp channel එකට ගිහිල්ලා ඒක දාලා තියෙනවා mail එකක් create කරගන්න link එක. ඒ link එකෙන් යන්න මෙන්න මේ වගේ page එකට ඔයා අරගෙන එනවා. මෙතනදී ඔයා මෙන්න මෙතන tick එක දීලා ඉස්සරහට යන්න ඕන. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට welcome to tempmail free education/.com temporary mails කියලා එනවා. මෙන්න මේ විදිහට ඔයාට මේ platform එක load වෙනවා. ඊට පස්සේ ඔයාට මෙතනින් මෙන්න මෙතන ඔයාට suggest වෙලා තියෙනවා mail එකක්. ඒක මෙතනින් copy කරලා අරගෙන ඔයාට තියෙන්නේ මෙන්න මෙතෙන්ට ගිහිල්ලා paste කරගන්න ඕන. paste කරගෙන verify කරගන්නත් ඕන. ඊට පස්සේ ඔයාට verification code එකක් ගිහිල්ලා තියෙනවා ඔයාගේ mail එකට. ඔයා හදාගත්ත mail එකට අපි ඒකට යනවා. ඔයාගේ ඉන්බොක්ස් එකට මෙන්න මේ විදියට ඇවිල්ලා තියෙනවා කෝඩ් එකක්. මෙන්න මේ විදියට මෙන්න මේ කෝඩ් එක ඔයා අරගෙන ගිහිල්ලා මෙන්න මෙතෙන්ට පේස්ට් කරගන්නත් ඕන. පේස්ට් කරලා මෙන්න මෙතනින් සබ්මිට් කරගන්න ඕන. රයිට්, ඊට පස්සේ මෙන්න මෙතන ඔයාට ඇවිල්ලා තිනවා you are eligible for Google AI Pro student discount, continue to subscribe with student discount කියලා. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාට මේ නිල් පාට continue button එක press කරලා ඉස්සරහට යන්න ඕන. රයිට්, මෙන්න මෙතෙන්දී ඔයා මේ වගේ තැනකට අරගෙන එනවා. මෙතනදී ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. මෙතනදී මේ tool එක ඔයාට සම්පූර්ණයෙන්ම 100% නොමිලේ තමයි use කරන්න පුළුවන් වෙන්නේ. රයිට්, මෙතන ඔයාට තියෙනවනේ ක්‍රෙඩිට් කාඩ් එක හරි ඩෙබිට් කාඩ් එක හරි ලින්ක් කරන්න කියලා. ඔයා ඒක ලින්ක් කරන්න කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාට මාස 15ක් යනකම් ඔයාගේ ඩෙබිට් කාඩ් එකෙන් හෝ ක්‍රෙඩිට් කාඩ් එකෙන් කිසිම මුදලක් අය වෙන්නේ නැහැ. ඉතින් සර්, මේක මාස 15 ඉවරුනාට පස්සේ අපි කොහොමද මේක ෆ්‍රී කරගන්නේ? අපේ කාඩ් එකෙන් සල්ලි කැපෙනවනේ. ඒක නේද ඔයාට ආපු ප්‍රශ්නේ? ඒකට මම ඔයාට මේක තවදුරටත් මේ විදිහටම කරගෙන යන ක්‍රමය ඉස්සරහට කියලා දෙන්නම්. රයිට්, මෙන්න මෙතනින් ඔයාට පුළුවන් මෙතන add PayPal එකක් තියෙනවා නම් ඔයාට PayPal එකට යන්න පුළුවන්.
නැත්තම් කෑෂ් ඇප් කියලා එකක් තියෙනවා. ඒකට යන්නත් පුළුවන්. අපි යනවා මෙන්න මෙතනින් ඇඩ් කාඩ් කියන එකට. ඇඩ් කාඩ් කියන එකට ගියාට පස්සේ ඔයාගේ මෙන්න මෙතන නේම් එක වැටිලා තියෙනවා. මම මෙතන බ්ලර් කරලා තියෙන. ඊට පස්සේ කාඩ් නම්බර් එක මෙතෙන්ට දීලා ඊට පස්සේ කාඩ් එකේ එක්ස්පයර් ඩේට් එක මෙතෙන්ට දීලා කාඩ් එක පිටිපස්සේ තියෙන CVC කෝඩ් එක අංක 3ක් එක තියෙන සයින් එක දාන තැන තියෙන CVC කෝඩ් එක මෙතෙන්ට දීලා ඊට පස්සේ මෙන්න මෙතන බිලිං ඇඩ්‍රස් කියන එකට ඔයා USA වල zip කෝඩ් එකක් දෙන්න ඕන. ඉතින් අපි ඒකට යනවා Google එකට ආපහු ගිහිල්ලා අපි USA report කියලා ටයිප් කරගන්නවා. ඉතින් මේ පල්ලෙහාට ආවට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙනවා. ඔයා මෙන්න මේකට යන්න පුළුවන් ඔයාට. ගියාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට ඕන තරම් USA වල තියෙන zip codes බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි මෙන්න මේ වගේ එකක් කොපි කරලා අරගෙන ඉවර වෙලා මෙතෙන්ට දාගන්නවා. දාගෙන ඉවර වෙලා මෙන්න මෙතනින් save button එක උඩ click කරගන්න ඕන. right දැන් අපි ස්ටුඩන්ට් කෙනෙක් විදියට මාස 15ක් free use කරන්න දෙන tool එක use කරලා නොමිලේම videos හදාගන්න තමයි යන්නේ. wow නියමයි නේද? මේ මාස 15 ඉවරුණාට පස්සේ ඔයාට මේ free activate කරගත්ත tool එක එහෙමත් නැත්නම් subscribe කරපු එක unsubscribe කරන්නත් පුළුවන් කිසිම මුදලක් ගෙවන්නේ නැතුව. ඒකත් මම ඔයාට කියන්නම්. right ඊට පස්සේ ඔයාව මෙන්න මේ වගේ page එකකට අරගෙන යනවා. මෙන්න මෙතන තියෙනවා Google AI Pro 2TB කියලා. ඉතින් මෙතන තියෙනවා upcoming charges කියලා. ඉතින් ඔයා අද තමයි මේක start කරේ. ඉතින් මෙතන ඔයාට මාස 15ක free trial එකක් තියෙනවා student කෙනෙක් විදියට. ඉතින් මෙන්න මෙතන තියෙනවා මෙයාලට payment එක ඔයා කරන්න ඕන දවස. ඉතින් ඒ කියන්නේ September 15 කියන්නේ මාස 15කට පස්සේ. ඉතින් ඔයාට ටැක්ස් නැතුව කෙලින්ම $19.99ක් මාසකට මේකට පේ කරන්න වෙනවා. ඉතින් ඔයා වද වෙන්න දෙයක් නෑ. මෙන්න මෙතන පැහැදිලිව කියලා තියෙනවා ඔයාට මේක cancel anytime in subscriptions on Google Play කියලා. ඉතින් ඔයාට පුළුවන් මේක ඕන වෙලාවක මේ subscription එක cancel කරන්නත්. ඊට පස්සේ මෙතන ඊළඟට කියලා තියෙනවා you won't be charged if you cancel before September 15 කියලා. 2026 September 15ට කලින් ඔයාට පුළුවන් මේක cancel කරගන්න. ඊට පස්සේ මෙතන මෙයාලා කියනවා we will send you a reminder 7 days before your trial ends කියලා. ඉතින් ඒ කියන්නේ ඔයාගේ trial එක end වෙන දවස් 7කට කලින් මෙයාලා ඔයාට reminder එකක් එවනවා. මෙන්න ඔයාට තව දවස් 7කින් මේකට payment එකක් ගෙවන්න තියෙනවා කියලා. ඒ වෙලාවටත් ඔයාට මේක unsubscribe කරලා ඔයාට මේ payment එක ගෙවන්න නැතුව ඉන්නත් පුළුවන්. මේ payment එක ගෙවලා ඉස්සරහට යනවා නම් ඒත් ඔයාට මේක කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් සල්ලි නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් මෙන්න මේ මාස 15 ඉවර වෙනවත් එක්කම මේක unsubscribe කරන්න. right ඉතින් මම කියලා දෙන්නම් මේක unsubscribe කරන්න විදියත්. ඉතින් ඊට කලින් මෙන්න මෙතන subscribe කියන බටන් එක උඩ click කරලා ඔයා ඇතුළට යන්න ඕන. ඊට කලින් මේ වීඩියෝ එක හොඳයි කියලා ඔයාට හිතෙනවා නම් ඔයාට මේකෙන් දෙයක් ගන්න පුළුවන් කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා like එකක් දාගෙන එන්න. right ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ page එකකට අරගෙන යනවා. ඊට පස්සේ ඔයා මෙන්න මෙතනින් මේක close කරලා ඉවර වෙලා ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ background එකකට ඔයාව අරගෙන එනවා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන මෙන්න මෙතන go to Gemini Pro කියන එක උඩ click කරගන්න. right ඉතින් මේකට ආවට පස්සේ මම කිව්වනේ unsubscribe කරන්න ඕන නම් කොහොමද කරන්න ඕන කියලා. ඉතින් මෙන්න මෙතන ඔයාට පුළුවන් settings කියන එකට යන්න. settings කියන එකට ගියාට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතන manage subscription කියලා තියෙනවා මේකට යන්න. ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා cancel membership කියලා. ඉතින් මෙතනින් ඔයාට මේක cancel කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් මෙතන change payment method කියන එකට ගිහිල්ලා මේක manage උඩ click කරාට පස්සේ ඔයාට ඔයාගේ card එක අයින් කරලා වෙන card එකක් use කරගන්නත් පුළුවන්. ඉතින් මේකට කරන්න පුළුවන් තවත් දේවල් මම WhatsApp channel එකේ දානවා. ඒක අනිවාර්යයෙන්ම බලන්න. right ඉතින් අපි මෙතෙන්ට ආවට පස්සේ ඔයාට පේනවා ඇති මෙතන hello සකුනි කියලා තියෙනවා. මේ ඉතින් මගේ wife ගේ account එක. ඉතින් මම එයාගේ account එකෙන් තමයි මේක කරන්න ආවේ. right අපි බලමු මේ tool එක use කරලා ලස්සන ඔයාගේ හිතේ තියෙන videos මේකෙන් generate කරගන්නේ කොහොමද කියලා. මේකෙන් videos generate කරගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයාට prompt එකක් use කරලා ඔයාගේ හිතේ තියෙන අදහසම මේකට දීලා ඔයාට මේකෙන් video එකක් generate කරගන්න පුළුවන් වෙන එක. දෙවෙනි method එක තමයි ඔයාට photos select කරලා photos මෙතෙන්ට add කරලා ඔයාට පුළුවන් ඒ photos වලින් සරලවම ඔයාගේ video එක generate කරගන්න. right මෙන්න මේ විදියට මම ඔයාට format එකක් use කරනවා මේ වැඩේ කරන්න. ඉතින් මේකේ මුලින්ම තියෙනවා describe video කියලා. describe video කියන්නේ ඔයා මොකද්ද මේ කරන්න යන්නේ. අපි කියමු ඉස්කෝලේ ටීචර් කෙනෙක් ළමයින්ට පාඩමක් කියලා දෙනවා. නැත්නම් ළමයින්ට බණින අවස්ථාවක්. මොකද්ද මේකේ වෙන්නේ කියන දේ තමයි මෙතන describe video කියන එකේ තියෙන්නේ. ඊට පස්සේ මේ dialogue කියන එකේ තියෙන්නේ ඒ ටීචර් කෙනෙක් නම් ඒ ටීචර් මොනවද කතා කරන්නේ.
එයාගේ මූඩ් එක එයා තරහෙන්ද සතුටෙන්ද අන්න ඒ වගේ මූඩ් එකත් එක්ක මොනවද කතා කරන්නේ කියන එක. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා කැමරා ඇන්ගල් කියලා. මේ කැමරා ඇන්ගල් කියන එකෙන් මම අදහස් කරලා තියෙන මෙතන ළමයින්ගේ පැත්ත ඉඳගෙන බලන විදියට කැමරාව තියෙනවද නැත්නම් ටීචර්ගේ ඉස්සරහින් කැමරාව තියෙනවද මොන කැමරා ඇන්ගල් එකද කියලා තමයි මේකෙන් කියන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා background should be කියලා. ඉතින් මේකෙන් කියන්නේ මේ වීඩියෝ එකේ තියෙන ප්ලේස් එක ගැන. ඒ කියන්නේ මේ තියෙන පරිසරය. දැන් ටීචර් ඉන්නේ ක්ලාස් රූම් එකක නම් අන්නේ ක්ලාස් රූම් එකේ තියෙන පරිසරය. ඩෙස්ක් බංකු තියෙනවා, තව බ්ලැක් බෝඩ් එකක් තියෙනවා නම් ඒක අන්නේ විදියට ඒක ඩිස්ක්‍රයිබ් කරන ටික තමයි මේකට දාන්නේ. ඊට පස්සේ other effects කියලා තියෙනවා. මේකේ තියෙන්නේ දැන් මේ ටීචර් ඉන්න තැන එක එක ශබ්ද තියෙන්න පුළුවන්. බෙල් එකක් වදින්න පුළුවන්. නැත්නම් ළමයිගේ පොඩි සද්ද කතා කරන සද්ද ඇහෙන්න පුළුවන්. අන්න ඒ වගේ පොඩි සද්ද, ඇවිදින ශබ්ද, අන්න ඒ වගේ ශබ්ද එක එක දේවල් මෙතෙන්ට අපිට ඇඩ් කරගන්න පුළුවන්. සර් අපිට ඔය මෙතඩ් එක ඔය වචන ටික අපිට හරියට දාගන්න බෑනේ. අපිට තේරුමක් නෑනේ. ඒක නේද ඔයාට දැන් ආපු ගැටලුව? නෑ ඔයාට මේක ඔටෝමැටිකලිම කරන්න පුළුවන් ක්‍රමයක් මම ගාව තියෙනවා. අපි ඒක බලමු. නියමයි නේද? එතෙන්ට යන්න කලින් ඔයාට දෙයක් ගන්න පුළුවන් කියලා හිතනවා නම් විතරක් මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙනම එන්න. chat GPT එකට අපි යන්න ඕන. right. chat GPT එකට ගිහින් ඉවර වෙලා මගේ වීඩියෝ එකේ comment section එකේ තියෙනවා comment එක මේකට දාන්න ඕන text එක. ඉතින් ඒ text එක මෙතෙන්ට paste කරගන්න ඕන. text එක paste කරගෙන මෙන්න මෙතනින් මේ arrow එක press කරන්න. press කරාට පස්සේ මෙන්න මේ විදියට ඔයාට chat GPT එකෙන් ඔයාගේ conversation එක ලස්සනට මේ විදියට හැදිලා එනවා. right. ඉතින් මේ කරාට පස්සේ ඔයාට chat GPT එකෙන් මෙන්න මේ විදියට මේ ෆෝමැට් එකටම ඔයාට මේකට යූස් කරන්න අවශ්‍ය සියලුම දේවල් මෙයා හදලා දෙනවා. ඕඩියෝ පවා මෙතනදී මෙයා මේකට ඇඩ් කරලා තියෙනවා. රයිට්. මම මෙන්න මෙතන මේක ටයිප් කරගන්නවා. මෙන්න මේ ෆෝමැට් එකට වීඩියෝ ප්‍රොම්ප්ට් එකක් ඕනේ කියලා. ඊට පස්සේ ඊට යටින් මම ටයිප් කරගන්නවා ගුරුතුමිය තරහෙන් වේවැල පෙන්න ගහන්න වගේ. ඊට පස්සේ මෙන්න මේ විදියට ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ මම දාලා තියෙනවා. ඔය ළමයට මම කියලා තියෙනවා නේද උගන්වන වෙලාවට මනෝ ගහන්න එපා කියලා තරහෙන් කියනවා කියන එක මම මෙතෙන්ට ටයිප් කරගන්නවා. ඒ කියන්නේ ඔයාට මෙතෙන්ට මේ ගුරුවරිය කියන්න ඕන දේ මෙතෙන්ට ටයිප් කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතනින් enter press කරගන්න. right. ඊට පස්සේ මෙන්න මේ විදියට ඔයාට ලස්සනට අවශ්‍ය prompt එක create කරලා දෙනවා. ඉතින් මෙයාලා මෙතන කියනවා ඔබට අවශ්‍ය නම් මේ short film style එකක්, cartoon version එකක්, comedy segregation එකක් විදියට අලුත් කරන්නත් පුළුවන්. ඒකත් ඕනනම් කියන්න කියලා. ඉතින් අපි මෙන්න මේක අපිට ඒක අවශ්‍ය නෑ. right. ඔයා Gemini එකට ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා වීඩියෝ කියන එකක්. මෙන්න මේ වීඩියෝ කියන එක select කරගන්න ඕන. select කරගත්තට පස්සේ ඔයාට මෙතනින් ඔයා chat GPT එකෙන් දුන්න වීඩියෝ එක හදන්න අවශ්‍ය prompt එක මෙතෙන්ට paste කරගන්න ඕන. paste කරගෙන මෙන්න මෙතනින් ඔයා submit කරගන්න ඕන. right. ඉතින් මෙන්න මෙයාලා මේ වීඩියෝ එකක් generate කරනවා. right. මෙන්න මේ විදියට දැන් ඔයාට මේ VO3 එකෙන් ඔයා ඉල්ලපු විදියටම ලස්සනට වීඩියෝ එක create කරලා තියෙනවා. ඉතින් මෙතන ඉන්නේ ගුරුතුමෙක්. ඉතින් අපිට ගුරුතුමියක් නම් අපිට මේක චුට්ටක් වෙනස් කරන්න පුළුවන්. female character කියලා වෙනස් කරගන්නත් පුළුවන්. ඉතින් අපි මේක play කරලා බලමු. මා ඔය දරුවට කිව්වේ නැද්ද පන්ති වෙලාවේ කතා කරන්න එපා කියලා? right. ඊට පස්සේ මෙන්න මේ වීඩියෝ එක අපිට මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. wow interesting නේද? right. ඉතින් ඔයාට මෙන්න මෙතන මේ ඩයලොග් කියන එකේදී ඔයා මෙතන ඔයාට කැමති භාෂාවකින් දුන්නොත් ඔයාට ඒ විදිහටම මේකේ මේ පුද්ගලයා කතා කරන විදිහට හදාගන්න පුළුවන්. ඉතින් ඔයාට දවසකට මේකෙන් වීඩියෝස් කිහිපයක් විතරයි ක්‍රියේට් කරන්න දෙන්නේ. ඉතින් මේ ඔයාට ක්‍රියේට් කරපු වීඩියෝ එකට ඔයා මෙන්න මෙතනින් රෙස්පොන්ස් එකක් දෙන්න ඕන. මෙන්න මේ විදිහට මේ ටූල් එක ඔයාලගේ මේ රෙස්පොන්ස් එකත් එක්ක ඉස්සරහට තව දේවල් මේකට ඇඩ් කරાવી. wow interesting නේද? ඉතින් මේ ඔයා හදාගත්ත වීඩියෝ එකේ මොනවා හරි ඔයාගේ අදහස් ඇඩ් වෙලා නැත්නම් ඔයාට පුළුවන් නැවත අර ප්‍රොම්ප්ට් එකම අරගෙන මෙතෙන්ට paste කරලා මීට වඩා වෙනස් වීඩියෝ එකක් මෙයාලා generate කරලා දෙනවා. ඒකිනුත් ඔයාට ඔයාගේ අදහස පිළිඹු කරන්න පුළුවන්. එහෙම නැතුව ඔයාට පුළුවන් නම් type කරලා ඔයාගේ අදහස මේකට දෙන්න. කෙලින්ම ඔයාට ඒ විදිහටත් කරන්න පුළුවන්. මම දීපු format එකම use කරලා මේ වැඩේ කරන්න. මම කියපු දෙවනි method එක photos use කරලා photos upload කරලා මේ වගේ ලස්සන වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියන එක මම ඊළඟ වීඩියෝ එකකින් කතා කරනවා. මොකද මේ වීඩියෝ එක දික් වෙන නිසා. ඉතින් ඒ වීඩියෝ එක අවශ්‍යයි නම් ඔයා මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න ඒ වීඩියෝ එක ඕන කියලා. right. ඉතින් මම හිතනවා ඔයාට විවිධ ප්‍රශ්න ගැටලු අදහස් යෝජනා ඇති කියලා. ඒවා අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මේ වගේ වටිනා වීඩියෝස් බලන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. එතකම් මෙන්න මේ වීඩියෝස් දෙකක් බලන්න. ඉතින් අදට අපි ගිහිල්ලෙන්නම්.
හැමෝටම ජය වේවා.